එන්නකො මාත් එක්ක රසම රස පොල් කේක් හදන්න. මුලින්ම මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට හකුරු ග්‍රෑම් 200ක් විතර දාගන්නවා. සීනි වලින් වගේම හකුරු වලින් හදන පොල් පැණි එකත් ගොඩක් රසයි. ටිකක් තද දුඹුරු පාටින් තියෙන හකුරු තෝරා ගන්නවා නම් ටිකක් තද කැරමල් එකක් අපිට හදාගන්න පුළුවන්. මේ විදිහට හකුරු ටික දිය වෙනකන් ලිපේ තියාගන්නවා. මේ වගේ කැරමල් වුණාට පස්සේ වතුර ටික ටික දාලා අපේ පැණි එක හදාගන්නවා. මේ වගේ උක්කු පැණි එකක් තමයි අපි හදාගන්නේ. ඊට පස්සේ ටික ටික පොල් දාලා අපි පොල් පැණි එක හදාගන්නවා. හොඳට පොල් පැණි එකත් එක්ක මික්ස් වෙන්න අපි හදාගන්න ඕනි. ඒත් එක්කම රස අණුව ලුණු ටිකකුත් එකතු කරගමු. මම තව රස වැඩි කරගන්න වැනිලා ටිකකුත් එකතු කරා. ඉතින් මේක ගොඩක් වියලි නැති ටිකක් තෙත ගතියට තියෙන පොල් පැණි මිශ්‍රණයක් වෙන්න ඕනි. මේ තමයි අපි හදාගත්තේ පොල් පැණි එක. අපිට පොල් කේක් හදන්න අවශ්‍ය වෙනවා පොල් පැණි, පාන් පිටි ග්‍රෑම් 250ක්, බේකින් පවුඩර් තේ හැන්දක්, වැනිලා තේ හැන්දක්. මුලින්ම අපි බේකින් පවුඩර් පාන් පිටි වලට දාලා පොඩ්ඩක් හලා ගන්න ඕනි. මේ විදිහට මික්ස් කරලා තමයි හලා ගන්න ඕනි. එහෙම ගත්ත පාන් පිටි තමයි මේ තියෙන්නේ. අපි පාන් පිටි ටික ටික දමමින් පොල් පැණි එකට හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. හොඳින් පාන් පිටි පොල් පැණි එකයි කලවම් කරලා මේ විදිහට අපි මිශ්‍රණය හදා ගන්නවා. මේ තියෙන්නේ අපි එහෙම හදාගත්ත පොල් පැණි පාන් පිටි මිශ්‍රණය. මේ විදිහට ට්‍රේ එකක් අපි සූදානම් කරගෙන ඒ මිශ්‍රණය ඒ ට්‍රේ එකට අපි මේ විදිහට දාගන්නවා. සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වුණ oven එකේ අපි අපේ කේක් එක දාලා විනාඩි 35ක් 40ක් වගේ බේක් කරගන්නවා. වැඩි වැඩ නැතුව ඉක්මනින් අඩු වියදමින් හදාගන්න පුළුවන් කේක් එකක් තමයි පොල් කේක් කියන්නේ. මේ ඒ විදියට හදාගත්ත පොල් කේක් ඔයාලට අවශ්‍ය නම් රටේ ඉඳී ඒත් එක්කම කජු දාලා මේක තවත් රසවත් කරගන්න පුළුවන්. ඉතින් මේ උත්සව සමයේ මේ වගේ රසම රස කේක් එකක් හදලා ඔයාටත් රස විඳින්න පුළුවන්.